හලෝ යාළුවනි. ඉතින් කොහමද? මට හිතුණා අද චූටි වීඩියෝ එකක් දාන්න ඕනි කියලා. අද ඉතින් දුරුතු පොයේනේ. අපේ අම්මත් සිල් අරන් ඉන්නවා. මට හිතුණා ඉතින් අම්මා එක්ක චුට්ටක් කතා කරන්න ඕනි කියලා. අපි ගිහලා අම්මගේ චුට්ටක් කතා කරලා බලමු. අම්මා අද සිල් ගත්තානේ? ඔව් පුතේ සිල් ගත්තාද? හොඳයි හොඳයි. මං එකයි කල්පනා කරලා දැන් සිල් අරගෙන ඉන්නවා කතා කරන්න යන්න ඕනි කියලා හිතුණා. මං හිතුවා චූටි වීඩියෝ එකක් කරන්න අද. ඉතින් අපි බලන අපේ යාළුවෝ ඉන්නවනේ. ඉතින් යාළුවෝ කැමති අම්මගෙන් චූටි බණ කතාවක් කරන්න. පුතේ කොච්චර එකක්ද ඒක? ඉතින් අද කියන්නකෝ බලන්න මේ පොයි වැදගත්කම මේ 2026 පළවෙනි මාසේ පළවෙනි පොයනේ. ඔව් පුතේ. අපි කියන්නේ ජනවාරි මාසේ පොය කියලා. සිංහලෙන් කියන්නේ සිංහලෙන් දුරුතු පොය නේද? දුරුතු පොය. ඉතින් පොඩි කියන්නකෝ අපිට මොකක් හරි ඉතින් විස්තරයක් දුරුතු පොය ගැන. අපේ බුදුරජාණන් වහන්සේ පුතේ ලංකාවට පළමු වරට වැඩි මයංගනේ. ලංකාවට වැඩි පළමු වතාව. ඔව්. පළමු වරට මයංගනේට වැඩි. මේ ඒ වැඩි අවස්ථාවේදී මේ මහානාග උයන. මහානාග උයන. ඔව්. මහානාග උයනේ යක්ෂ නාග දෙපිරිසක් අතර අරගලයක් ඇති වුණා පුතේ. ඒක ඉතින් ඒ ගමන් මේ අරගලේ නවත්තන්න ඕනේ කියලා බුදුන් වහන්සේ කල්පනා කරා. ඒ අතරතුරේ කල්පනා කරලා ඉතින් බුදුන් වහන්සේ එතට නවත්තන්න ඕනේ කියලා අදහස් කරගෙන එතෙන්ට වැඩියහම මේ යක්ෂ ගෝත්‍රිකයින්ට වියක් ඇති වුණා. ඒ මේ එයාලට කරදරයක් කියලා. බුදුන් වහන්සේ ඒගොල්ලන්ට කරදරයක් ගන්න කියලා. ඔව් කියලා හිතලා. යක්කුනේ නේද? මේ ගම බුදුන් වහන්සේ මේ බුදුන් වහන්සේ බය කරන්න අවි අමෝරා අරගෙන ඇවිල්ලා බුදුන් වහන්සේ බය කරන්න ආවා. යක්කු ටික බුදුන් වහන්සේ බය කරන්න ආවා. ඔව් යක්කු ටික. බුදුන් වහන්සේ බය කරන්න ආවා. ඊපස්සේ බුදුන් වහන්සේ හිතුවා වියවත් ගන්න ඕනේ කියලා. යක්ෂය දමනය කරන්න. ඔව් මේ වැඩේ හරියන්නේ නැහැ. උන් ටික දමනය කරන්න ඕන. කියලා බුදුන් වහන්සේ හිතුවා. හිතලා ඊට පස්සේ බුදුන් වහන්සේ කරේ මේ ලොකු වැස්සක් වැස්සුවා. ලොකු වැස්සක් මහ මේක වැස්සක් වැස්සා වචල මේ විය කරා. විය වැද්දුවා. යක්කු ටික බය කරා. ඔව් විය වැද්දුවාට පස්සේ දැන් කරන්න දෙන්නේ නැහැ නේ. විය වැද්දිලා දැන් බයේ ඉන්නවා. ඒ ඉන්න අතරේ බුදුන් වහන්සේ හිතුවා දැන් විය වැද්දලානේ. මුන් ටිකගේ විය පහ කරන්න ඕන කියලා. ඔය විය පහ කරන්න ඕනේ කියලා මේ පස්සේ විය පහ කරුවට පස්සේ අර ගිරදිව ඉනට ඔක්කොම පලා ගියා. ඒ කියන්නේ ඔව් යක්කු ටිකද? යක්කු ටික තේරම ගිරදිවන්ට පලා ගියා. බිය නැති කරාට පස්සේ ඉන්න හිතුවේ නැහැ. නෑ. විය වැද්දුවට පස්සේ ගියා. ඔව්. දැන් අර ඇයි බුදුන් වහන්සේ මේ අර බය කරාට ආයි විය පහ කරන්නේ පුතේ. පහ කරා නේද? ඒක තමයි. ඊට පස්සේ ගිරුනේ වනේට යාතේ මේ පලා ගියා. ඊට පස්සේ මේ සමන් දෙවියන්තුරු මෙතෙන්ට වැටලා හිටියා. බණහඬ. ඔව්. ඒ වලේ පූජා කරන්න යමක් ඇතිද කියලා ඉල්ලා හිටියා. ඒ කියන්නේ බුදුන් වහන්සේ සීකට වඳින්නේ. ඔව්. බුදුන් වහන්සේට පූජා කරන්න යමක් ඇද්ද කියලා ඉල්ලා හිටියාම කේස ධාතු පිටක් හිසමිට වැදලා කේස ධාතු පිටක් මේ අතට දුන්නා. ඔව් අර කියනවා නේද? බුදුන් වහන්සේට වන්දනාමාන කරන්න යමක් කිව්වම බුදුන් වහන්සේ දුන්නා කියලා නේ. යමක් ඇද්ද කියලා අහුවම කේස ධාතු පිටක් අතට දුන්නා. ඔව් ඒ කේස ධාතු පිට බුදුන් වහන්සේ හිටිය තැනම තැන්පත් කළා. තැන්පත් කරලා මේ අඩි 10ක් උස ඇති. ඔව් චෛත්‍යයක් හදලා අඩි 10ක් උසයි. ස්තූපයක්. ස්තූපයක් හැදුවා. මියුගුණ සෑය කියලා. මියුගුණ සෑය කියලා. මියුගුණ සෑය කියලා. මියුගුණ සෑය කියලා චෛත්‍යයක් හැදුවා. ඒකට මියුගුණ සෑය කියලා කියනවා. මයංගන සෑය කියලා කියනවා. ඒ ඉස්ලාම ස්තූපේ හදලා මියුගුණ සෑය කියලා නම තියුවා. පස්සේ මයංගන සෑය වුණා. දැන් මයංගන චෛත්‍ය වෙලා. ඒක තමයි මේ අපි කවුරුත් ගිහලා වඳින්නේ නේද? අඩි 10ක් උස ඇති චෛත්‍ය. හරි. හොඳයි. ලස්සන බණ කතාවක් කිව්ව පොයේ දවසේ ඉතින් මොකද අම්මට කියන්න තින්නේ අපි බලන අපේ යාළුවන්ට. හරි සතුටුයි පුතේ සියලු දෙනාටම බුදු සරණයි. ඔව් නේද? අපේ අසපුව දහම් ඇතුළේ මේ චූටි අසපෙන් ඉතින් අපි කාට හරි හොඳ දෙයක් නේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔව් සියලුම දෙනාගේ වැඩ කටයුතු දිනු කර ගන්නටත් ඔක්කොටම සත්‍ය ධෛර්යය වාසනාව උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරනවා පුතේ. හොඳයි එහෙනම් තෙරුවන්. හරි එහෙනම් තෙරුවන් සරණයි. අම්මටත් එන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.